ඉතින් ඔන්න මං අද මේ වීඩියෝෙන් කතා කරන්නේ iPhone 13 එක ගැන. ඉතින් මොකද මේ දවස්වල ගොඩක් මම දැක්ක 13 එකේ ප්‍රයිස් එහෙම චුට්ටක් බහැලා ගොඩක් ඒක ෆේමස් වෙලා තිබ්බා. ඉතින් මුලින්ම කියන්නම් 13 එකයි 13 mini එකයි අතර තියෙන ලොකුම වෙනස තමයි ඩිස්ප්ලේ එකයි බැටරි ලයිෆ් එකයි. ඒකට දෙකම 100%ම බ්‍රදර්ස්ලා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඊටු සියලු මංග සමානයි. මේ කැමරාවද ඩිස්ප්ලේ ක්වොලිටිය ඒ කියන්නේ නීට්ස් වගේ සෑම දෙයක්ම සමානයි. ඉතින් මේක අසමාන වෙන්නේ ඩිස්ප්ලේ සයිස් එකයි කැමරාවයි. ඒකෙන්ද ඔයාට මේ ස්ථානයට ඕන ෆෝන් එකක් දාගත්තයි. 13 mini එකේ 5.4 inches ඩිස්ප්ලේ එක. හැබැයි 13 එකේ තියෙන 6.1 inches ඩිස්ප්ලේ එක. එහෙම ඒක තමයි වෙනස. ආයි බැටරිය අපි වීඩියෝ එක මැද හරියදී කතා කරමු. ඉතින් ඔන්න සාදරයෙන් පිළිගන්න with tech bro YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ iPhone 13 එක ගැන. ඉතින් 13 එක 2025-26 අවුරුදුවක කිසිම අවුලක් නැහැ. මොකද මේකේ තියෙන හොඳම chipset එක. මේකේ තියෙන A15 කියන Bionic කියන chipset එක. ඉතින් තාමත් beast කියලා කියන බල මොකද මේ chipset iPhone 14 launch එකෙත් මේ chipset එකම තමයි use කරලා දෙන්නේ. මොකද එච්චරට මේ chipset performance iPhone 13 එකට යන 14 එකට යනවට වඩා. මොකද ඒක price එකත් අඩුයි දෙකම එකම chipset එකකින් run වෙන්නේ. ඉන්ද iPhone 14 එකේ තියෙන A15 Pro කියන chipset එක. ඒක iPhone 13 Pro version එකට ආවේ. ඒකේ GPU core එකක් විතරයි වැඩි. ඉතින් multitasking වලට යනවා මේක 4GB RAM එකක් තියෙන හොඳටම ඇති. ඉතින් මොකද iPhone ලගේ RAM එක පට්ටයි. ඒ කියන්නේ හොඳ customization එකක් තියෙනවා RAM එකේ එහෙම. ඒ කියන්නේ ලොකුවට use කරන්නේ RAM usage එක ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ ඔයාට ගොඩක් apps එකපාර open කරගෙන තියාගන්න පුළුවන්. ඒ වගේම මේක ඩිස්ප්ලේ එක nits එකේ ගත්තොත් iPhone 13 එකේ 13 mini එකේ දෙකේම සමානයි. මං කියවනේ ඒක brothersලා කියලා. nits 1200යි තියෙන්නේ peak brightness level එක තමයි 1200. ඒ කියන්නේ HDR brightness එක. ඉතින් 1200 nits වලින් වාට අවුලක් නෑ. අවුලක් නෑ කියන පුළුවන් ඕනම හිතුවකට use කරන්න පුළුවන්. ඉතින් මේක ඩිස්ප්ලේ එකේ refresh rate එක 60Hz same. ඉතින් iPhone 16 එකේ තියෙන 60Hz ඩිස්ප්ලේ එක. ඒකින්ද මට මේකට ගොඩ පයින්න නම් බෑ. මොකද iPhone 16 එකටත් 60Hz දීලා මොකක් හරි හේතුවක් තියෙනවනේ. ඒ වගේම මේ Apple iPhone 13 එකේ ඩිස්ප්ලේ එකේ Apple quality එක හොඳටම තියෙනවා. ඉතින් ඒක හින්ද කිසි ප්‍රශ්නයක් නෑ. මට ඩිස්ප්ලේ එක යූස් කරනකොට මේ ඇඩ් එක ෆ්‍රෙන්ඩ්ලි විදිහට බලා ගන්න පුළුවන්. මල්ටිටාස්කින් වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වගේම තමයි මේ ගොඩක් ඉක්මනට වැඩ කරන chipset එක තියෙනවා මම අහලා කලින් කිව්වා වගේ A15 Bionic chipset එක. ඉතින් ඒ වගේම තමයි මේකේ back එක සම්පූර්ණයෙන්ම glass වලින් ඒ කියන්නේ හොඳ protection එකකින් නිර්මාණය කරලා තියෙන frame එක stainless steel වලින් නිර්මාණය කරලා තියෙනවා. stainless steel වලින් නිර්මාණය කිරීම නිසා මේකට හොඳ ප්‍රීමියම් ලුක් එකක් වගේ එකක් ඇඩ් වෙලා තියෙනවා. මොකද මේක වටිම bezel සමානයි. ඊළඟට මේක කැමරා එක ගැන කතා කරොත් 12 megapixel ultra wide කැමරාවක 12 megapixel wide sensor එකකුයි තමයි තියෙන්නේ. ඉතින් 13 එකේ 13 Pro එකේ කැමරා 13 එකේ 13 mini එකේ Pro එකේ නෙමෙයි කැමරා 100%ම සමානයි. දෙකෙන් photography style කියන option එක තියෙනවා. ඒ වගේම filters තියෙනවා. cinematic mode එකෙන් record කරන්න පුළුවන්. content creators ලා superior cinematic mode කියන එක ඒ වගේම 4K 60 frame rate වලින් record කරන්න පුළුවන්. back cam එකේ වගේම selfie කැමරාවයි. ඉතින් ගොඩක් වෙලා selfie කැමරාවේ 4K 60 face ලොකුවට ෆෝන් වල බලා ගන්න පුළුවන් වෙන්නේ. වැඩිම 4K 30 frame rate වලින් තමයි record වෙන්න දෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තොත් iPhone එකේ කැමරාව ගොඩක් හොඳයි. ඉතින් සාමාන්‍ය මේ price එකටත් එක්ක 12 megapixel අවුලක් නෑ කියන්න පුළුවන්. ඉතින් megapixel count එක අඩු වුණාට මේකට කැමරා එක ලස්සනයි. ඉතින් iPhone එක use කරලා තියෙන කෙනෙක් දන්නවා මම 11 එකකින් ගත්ත ෆොටෝ ටිකක් ඕන මේ පැත්තකින් දාලා තියෙන. ඉතින් ඔයාලට ඒකෙන් පොඩි idea එකක් ගන්න පුළුවන් Apple වල කොයි වගේ quality එකක් තියෙනවද කියලා. ඉතින් Apple වල sound experience එක ගැන කතා කරමු. ඔක්කොම stereo speakers support කරනවා. ඒ කියන්නේ යට main speaker එකේ තියෙන තව earpiece එකේ තව speaker එකක් තියෙනවා. left එක right එක විදිහට මේ දෙකම වැඩ කරනවා. ඒකින්ද ඔයාට stereo experience එක ගැන බොරි වෙන්න දෙයක් නැහැ. හොඳ stereo experience එකක් තියෙනවා ඔයාට මේ phone එකේ. ඒ වගේ මේ කැමරා දෙක OIS support කරනවා sensor shift OIS වලට. ඉතින් ඒකින්ද ඔයාලට කැමරා lens shift වෙන්නේ නැතුව හොඳ experience එකක් ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් video quality සාමාන්‍යයෙන් Samsung ලගේ ඒවට වැඩිය හොඳයි. ඉතින් Samsung S22 එකට වැඩිය හොඳයි. 3 එකට වැඩියත් හොඳයි.
ඉතින් මොකද මේක ඩිස්ප්ලේ එක මේක 5 inch එකට අවුලක් නැහැ. 60 frame rate එක තමයි චුට්ට අවුලකට තියෙන්නේ. ඉතින් 60 frame rate එක ගැන කතා කළොත් ඉතින් මේගොල්ලෝ කස්ටමයිසේෂන් හොඳයි. ඒ කියන්නේ Android OS එක මේක රන් වෙන iOS නේ. iOS හොඳට කස්ටමයිසේෂන් කරලා දිනවා. මේගොල්ලෝ මෙන්න මේ operating system එකේ display එක. ඉතින් මේකේ ඔයාලට dynamic island වගේ පහසුකම් නන්නේ. ඒක ගන්න ඕන iPhone 14 Pro එකකටවත් යන්න කියලා මං කියනවා. ඉතින් dynamic island වගේ දේවල් මේකේ නැහැ. normal Apple icon packs Apple software experience කිසිම දෙයක් නොඅඬුව මේ ෆෝන් එකේ ගන්න පුළුවන්. ඒකින්ද ඔයාට Apple experience එක ගන්න මේක හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ ඔයාට බලා ගන්න පුළුවන් සුපිරි haptic feedback එක. ඒ කියන්නේ iPhone එකේ vibration motors හොඳට ඒවා use කරලා තියෙන හින්දා හොඳ haptic feedback එකක් තියෙනවා. ඒ කියන්නේ Android එක නම් ලොකු වෙනසක් තියෙනවා මේක haptic feedback වල. ඉතින් නිකන් iPhone එක try අරන් තියෙනවනේ ඒක චුට්ටක් හොයාගන්න පුළුවන් feedback එකෙන්. ඒක ඊට වැඩිය ඉතින් මේකේ mention lens sensor එකක් තියෙනවා. වට ඕනම දෙක දුර මැන ගන්න පුළුවන්. ඒ වගේම ඕනම ගේම් එකක් PUBG Code අනම්මනම් ඕන ගේම් එක high graphic දාලා play කරන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. Genshin Impact වගේ එකක් වුණත් graphic දාලා play කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ ෆෝන් එකට ගැන වැරදි කියනවා නම් ඉතින් ඩිස්ප්ලේ එක 60Hz තමයි අවුලකට තියෙන. අනිත් කිසිම එකක් කිසිම අවුලක් නැහැ. ඉතින් මේක බැටරිය ගැන කතා කළොත් අර 13 mini ගේ මං කිව්වා බැටරිය චුට්ට අවුල් කියලා. ඒක 13 mini ගේ අවුල්ම නැහැ. හැබැයි 2000 ගානක බැටරිය තමයි 2400 ගානක. මේකේ තියෙන 3110ක බැටරිය. iPhone 13 එකේ කවුන්ට් එක ගත්තොත් දැන් 30000ට ගන්න ෆෝන් වල 25000න් උඩ තියෙන ෆෝන් වල මිලම්ප 5000 6000ක බැටරියක් තියෙනවා. ඉතින් මේකේ 3000 ගානක බැටරියක් තියෙන්නේ. Apple කස්ටමයිසේෂන් හොඳ හින්දා බැටරියට ලොකුවට බයින දෙයක්වත් නෑ. හැබැයි 13 mini එකට වගේ 12 mini එකකට වගේ යනවනේ අනිවාර්යෙන් ඔයා ඒ කියන්නේ power bank එකක් අනිවාර්යෙන්ම අරන් තියාගන්න. මේක MagSafe support කරනවා 25 watt fast charging support කරනවා. ඉතින් MagSafe support කරන හින්දා ඔයාලට wireless charge කරගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. එතකන් ජය වේවා.